එනිසා ඕගොල්ලෝ මේක ලියන්න ඕනේ. ෆිසික්ස් කවදා හරි ඒක ගන්න ඕනේ නම් ඔයා තනියෙන් වැරදියට හරි ගණක් හදන්න ඕනේ. මිසින් ටයිල් සින්ඩ්‍රෝම් කොහොමද වලිගෙන් අදින්නේ? මීටර් 100,000කින් දෙදෙනෙක්. අයිබෝන්. අද හොඳ දවසක් නේද? හා? හොඳ දවසක් නේ? මොකද වෙලා තියෙන්නේ? රිසල්ට්ස් නෙමෙයි උඹ කෑවද කියලා ඇහුවේ දවල්ට. වෙන මොන අහන්නද රිසල්ට්ස්ද කියලා අහනවා. ඒටයි B1යි කියලා ඇහුවහම ඒටයි B1යි කියලා ඇහුවම මේ දවස්වල හරි ප්‍රසිද්ධ දේ මොකද්ද? අනිත් පැත්තෙන් අහන ප්‍රසිද්ධ ප්‍රශ්න මොකද්ද? B මොකටද? දැන් එකෙක් මට ඇවිල්ලා කියනවා සර් ඒටයි B1යි ගිය අවුරුද්දේ B1යි කියලා මම විතරක් ඇහුවා ඒට මොනවාටද කියලා. ඒට මුද ඔළුව කහනවා. ඒ කියන්නේ මුට ඒට මොනවටද කියලා මතක නැති වෙනකල් හැමෝම අහලා තිනවද? B1 මොනවටද කියලා. ඌ ගණන් කරගෙන කියන්න try කරනවා. මොනවද කරපු විශ්යන් ටික කියලා. ඒ කියන්නේ ඇත්ත සිද්ධියක්. ඊට වඩා ලෙස මම B1 මොකක්ද කියලා කියනවා. දැන් ඒටයි B1යි කිව්වම අපි ප්‍රසිද්ධ ප්‍රශ්නේ තමයි B1 මොකටද? ඕකට අපි කියන්නේ missing tile syndrome. මොකද්ද? missing tile syndrome. මොකද missing tile syndrome කියන්නේ? missing tile syndrome කියලා කියන්නේ ඔන්න පොඩි පරීක්ෂණයක් කරන්න කණ්ඩායමක් අරගෙන ඊටාම සර්ව සම්පූර්ණ ලෙස නිම කරපු කාමරයකට යවනවා. සර්ව සම්පූර්ණ ලෙස නිම කළ කාමරයකට යවනවා. හැමතැනම ලස්සනයි සුදු පාටයි ටයිල්ස් අල්ලලා තින්නේ. ටයිල් කියලා අදහස් ගන්න දැන් වහල වුණත් අපි සීලිං ෂීට්ස් කියන ඒවාට කියන්නේ මොනවද? ටයිල් එකක් නේ. ඒක ටයිල් જાතිය පොළව ලස්සනට ටයිල් කළා බිත්තිලා ඉස්සන්ට ටයිල් කළා ඔක්කොම තියෙනවා. හැබැයි ඒ වහලේ මැද හරියේ එක ටයිල් එකක් ගලවලා. තේරුම් ගිරේ. එතකොට මේ ටයිල් එක ගලවලා දෙන මේගොල්ලන් මේ පොඩි මිනිහක් තියලා වෙන ප්‍රශ්න වගේක් දීලා ඉතින් ඔක්කොම වැඩේ ඉවර කරලා කන්න බොන්න දීලා මේගොල්ලන් යනකම් අහනවා කොහොමද අද දවසේ වාගේ මේ වැඩසටහන හොඳයිද? ඔව්. ඉතින් මොනවද ඔයාලා විශේෂිතව නිරීක්ෂණය කරපු දේවල් අද දවසේ මොනවද? කියලා ඔක්කොමලා කියන්නේ මොකද? ඔක්කොම හොඳයි කෑම බිම නම්මන ඔක්කොම හොඳයි. දැන් මේක මෙච්චර නිකන් පර්ෆෙක්ට් විදියට හදලා තිබ්බනේ. හැබැයි අර මැද කැතට එක ටයිල් එකක් නැහනේ. ඒතර මිනිස්සු ඔක්කොම අර සියලු හොඳ දේවල් පැත්තකින් තියලා මොකද්ද කියන්නේ? අහන්නේ මොකද්ද? අර මැද ටයිල් එක නැත්තේ ඇයි කියලා. අර මැද ටයිල් එක නැත්තේ ඇයි කියලා. ඒකට කියන්නේ මේ ලෝකේ හැම මිනිහෙක්ටම 100%ක් පුද්ගලින තියෙන සින්ඩ්‍රෝම් එකක්. මොකද සින්ඩ්‍රෝම් එක? missing tile syndrome. ඒ අටයි B1යි කියපු ගමන් අපේ ඔළුව යන්නේ කොතනටද? B1කට. හරි. එනිසා ඕක චේන්ජ් කරන්න මම try කළා. මම හොඳ පරිප්පුවක් කෑවා. මොකද්ද? චේන්ජ් කරන්න කියලා මම මොනවද 8 days කියලා උන්ම ටිකක් කළා කියලා. ඒක හරි කරදරයි. අපි අර B1 කියන්නේ සර්. ඉතුරු ටික ඔක්කොම ඒස. කියලා කියන්නේ අපි එච්චරටම අර මිසින් කෑල්ල මතක තියාගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේ මොකක්ද අත් කියන්නකෝ. A2යි B5යි C2යි. ඒ දෙක මොනවද? maths and science මොනවද තත්ත්වේ? ලිටරේචරයි? ඒ දෙකයි කිව්වා science maths වලට ඒලු. maths වලට B science වලට ඒ කීයද? මොනවද ඒ දෙක? ඉංග්‍රීසි සයන්ස්. යා ඕකේ. එයටයි B1යි. ඒක කරදරයක් නෑ නැද්ද? මොන මිසිල් ටයිල් ප්‍රශ්නයක්වත් නෑ. 9As කිව්වම නැද්ද? ගැම්මෙන් කියලා ඉවර කරනවා. yes. එයටයි B1යි. 9As
9 days. පොඩි ඔක්කොම තියෙනවා පොඩ්ඩක් ඉන්න. මම මොකද අපි භාගයට ගන්නේ නැද්ද? A5යි B2යි C2යි. A5යි B2යි C2යි. maths and science මොනවාද? මොකද අනිත් එක්කන? all fail. හා? pass. මොනවද තියෙන්නේ? හරි ඕකේ. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු අද දවසේ විසඳීමේ පළවෙනි අදියරය කරා නේද? දැන් අපි යමු දෙවන ගැටලු විසඳීමේ ආකාරාංක 2. ගැටලු විසඳීමේ ආකාර අංක 2. ගැටලු විසඳීමේ ආකාර අංක 2. දැන් අපි ගැටලු විසඳීම මම පටන් ගන්නකොටම කිව්වා භෞතික විද්‍යාවේ විභාගයේ අහන ඒවා කොටස් දෙකයි. එකයි එක ප්‍රශ්න අපි විසඳුවා. ඊට පස්සේ ගැටලු විසඳීමේ ආකාර වලට ආවා. ඒක එකක් අපි කතා කරා. මොකද පළවෙනි මෙතඩ් එක අපේ ටොම් ඇන්ඩ් ජෙරි මෙතඩ් නේද? ටොම් ඇන්ඩ් ජෙරි කාටූන් එකේ තියෙන විදිහට පූසා මීයා අල්ලන සිස්ටම් එක. ඊළඟට දැන් අපි අද කතා කරන්න යනවා අපේ ගැටලු විසඳීම ආකාරාංක 2. මොනවාද ආකාරාංක 2? ස්නේක් ගේම් මෙතඩ් එක. ස්නේක් ගේම් එක දැකලා තියෙනවද? පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවද? අර පරණම Nokia ෆෝන් මොඩල් වල තිබ්බා. අර නිකන් මිලිමීටර පොඩි ස්ක්‍රීන් එක තියෙන කාලේ. ඒක තමයි පළවෙනි වීඩියෝ ගේම්ස් අපිට හම්බෙලා තිබිච්ච. ඒකේ නයික් එනවා. මේ නාගේ නයික් එනවා. හරිද? මේ නයා මොකද කරන්නේ? ගේම් එකේ තියෙන්නේ මොකද්ද? මොකද්ද මේකේ ආකෘතිය? මේ නයා ආපු වෙලාව ඉඳලා පොඩි පළතුරු වගේ පොඩි කෑමක් පේන්න පටන් ගන්නවා. එකක් තමයි පේන්නේ. එකයි එක වෙලාවට එකයි පේන්නේ. මේ ගේම් එක හරීම ස්ට්‍රැටජික්. ඒකයි මම මේ කියන්නේ මේක තමයි ගේම් එක අපේ. අපේ ගැටලු විසඳීමත් හැදලා තියෙන්නේ මේකට. මොකද්ද? පළතුරු ගෙඩියක් පේන්න තියෙනවා. එතකොට පළතුරු හරි මොකක් හරි කෑමක්. එතකොට ණයා ඉස්සෙල්ලා ඒ පළතුරු හෝ කෑම දැක ගමන් මොකද කරන්නේ? එයා ගිහිල්ලා ඒ ගෙඩිය කනවා. ඒ ගෙඩිය කාපු ගමන් මොකද වෙන්නේ? ඊළඟට තව ගෙඩියක් ඇපිය වෙනවා. තව ගෙඩියක් කොහේ හරි තැනක පත්තු වෙනවා. දැන් ඒ ගෙඩිය පත්තු වුනහම පෙනුවාම නිශ්චිතව දැක්කාම මොකද කරන්නේ? ආයි ණය ටග්ගලා අර කාපු ගමන් අනිත් ගෙඩිය තියෙන තැනට යනවා. හැබැයි එයාගේ ප්ලෑන් එකේ කිසිම දෙයක් නැහැ ඊළඟට කොහෙද යන්නේ කියලා. එයා මොකද කරන්නේ? දෙවණියට පෙන්눔 කරන ගෙඩිය කන්න යනවා. දැන් දෙවණියට ගෙඩිය කෑවා. දෙවණියට තියෙන ගෙඩිය කෑවම මොකද වෙන්නේ? ඒ කාලා ඉවරුණු ගමන් තුන්වෙනි ගෙඩිය පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේක සරලව කිව්වොත් මේකේ මෙතඩ් එක මොකද්ද? කෑමක් පේන්න තියෙනවා. ඒ කෑම එක කන්න අපි යන්න ඕනේ. ඒ කෑම එක කාලා ඉවර වුණු ගමන් තව තැනකින් තව කෑම එකක් පේන්න පටන් ගන්නවා. ඒ කෑම එක කන්න නේද? ඒ කෑම එක කන්න, ඒ පළතුරු හරි මොකක් හරි කන්න අපි යනවා. එහෙම නැතුව අපි මුළු ගානම ප්ලෑන් කරන් යන්නේ නැහැ. ඒ කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් මූණට හම්බෙන දේ පිළිවෙලට කාගෙන යනවා. එකම දෙයයි කල්පනා කරන්න ඕනේ වලිග කන්න නැතුව ඉන්න ඕනේ. බිත්තිය සහ වලිග කන්න බෑ. මතකනේ? බිත්තිය හෝ වලිග කෑවොත් මේක මරනවා. ඒක අපිට අදාළ කරගන්න එපා. අපි කරන්නේ අපේ ඉදිරියට හම්බෙන දත්ත සියල්ල අනුභව කරමින් ජීර්ණය කරමින් ඉස්සරහට යනවා. ඕක තමයි අපේ ස්නේක් ගේම් මෙතඩ් එකේ තියෙන විදිය. ඒක තමයි දැන් අපි අද ඉගෙන ගන්න යන්නේ. ටක් ගාලා. යන් ඔහොම යන්. කරමුද? මොකද කියන්නේ? උත්තර ගත්තා? හරි නේද ළමයි? හරිද? රයිට්. දැන් කොහොමද ගාන හැදුවද? දැන් ඔයා බලන් ඉන්න බෑ හදන්න ඕනේ. මෙච්චරත් කරලා දිනවා. දැන් ආයිත් නිදා ගන්න ඔළුව තියාගෙන. මෙතනට ගෑනුනේ දැන් උත්තරේ කවලා දෙනකල් ඉන්නව අන්නලා. දැන් ගාන හදන්න ඔතනින් යා. දැන් මෙතඩ් එක අරන් දුන්නාට පස්සේ බලන් ඉන්න බෑ.
ඔය දුන්නේ ස්ටාර්ට් එක ඔය දුන්නේ ඩයග්‍රෑම් එක දැන් ඔතනින් එහාට ඉතුරු ටික ගන්න එහෙට මෙහෙට දාලා ආගයන් ටික දාලා දඟලලා කරලා ගන්න බලන්න උත්තරේ. උත්තරේ ආවද? උත්තරේ තාම ආපු නැති අය? උත්තරේ තාම ආපු නැති අය. ආවිනේ? අනේ ඇයි මොකද එමුනේ? හරි කමන්නේ නේ අපි හදමු. කමන්නේ. ළමයි පවුනේ අපි හදමු. හරි නේද? කට්ටිය තාම පොඩ්ඩක් ඇමරෙන නිසා ඊළඟ පේලිය අපි මොකද කරන්නේ? 5 වෙනි තප්පරය වෙනකල් ලියනවා 6 වෙනි තප්පරය වෙනකල් ලියනවා. u කියන්නේ බිඳුවයි ඒ දන්නේ නැහැ. t වල වෙලාව 6යි අනිත් එකට 5යි. දැන් ඉතින් කියන්න මොකද්ද කරන්න ඕනි කියලා ඊළඟට. මොකද කරන්න ඕනි ඊළඟට? දැන් මොකද කරන්න ඕනේ? අපි ළඟ සමීකරණ තුනක් තියෙනවා. එක උඩම තියෙන එක නා. දෙවෙනියට දෙන්නෙක් ඉන්නවා. දැන් මොකද කරන්න ඕනේ? සමීකරණ දෙක අඩු කරන්න. S6 ඍණ S5 ගන්න. S6 ඍණ S5 ගත්තාම 22යි. දැන් මේක මෙහෙම ලියන්න ඕනේ නෑ. මේක මෙතනින් ලිව්වත් ඇති. මේ පේලි දෙක කියන්නේ මේකම තමයි. තේරෙනවද මං කියන එක? මෙන්න මේ ලකුණු දෙක මේ තමයි මේක. මේ උත්තරය ආපු අය 4 ආපු කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවද පන්තියේ? ඉන්නවද? යා භාගයට අතුසන් නිකන් දෙකක් ආවා වගේ හරියට. මෙහෙම අතිස්සත් ඒ කියන්නේ 4 නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ 2. නැද්ද? මොකද වෙලා තියෙන්නේ? ආ? ඉතින් ආවන අතුස්සන් කොහොනම පොල්ලක් අරගෙන. උත්තරේ ඇවිල්ලත් මුන් ඇඹරෙනවානේ උත්තරේට. උත්තරේ ආව පොඩි ගැම්මෙන් අත උස්සන්න එපානේ. හරිද? ළමයි යන්න ඊළඟ එකට. දැන් ඉවර නෑ වැඩේ දැන්. මේක ඉවරනම ඊළඟට. රයිට් හරි. ඊළඟට ඔන්න දිනා ඒ වගේම තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරපු. තව පොඩ්ඩක් ලෙවල් එක අප් කරපු ගාණක් තියෙනවා. දැන් බලමු මේක හදන්න පුළුවන්ද කියලා තනියෙන් ආ. හැබැයි දැන් මේක හදන්න ඕනේ ඉස්සෙල් එක වගේමයි ඒකේ ක්‍රමයම පාවිච්චි කරලා මේක හදන්න. දැන් වැඩේ නිකන් තේරීගෙන යනවානේ නේද? බලමු ඒ කොටස උත්තරේ ගන්න කොහොමද? සාමාන්‍ය ප්‍රවේගය සමානයි මුළු කාලය බෙදීම මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය මුළු විස්ථාපනය කියලා කියන්නේ S3 ඍණ S2 S3 ඍණ S2 right and ඊළඟට අපි ගත්තම මුළු කාලය කියන්නේ 2 ඍණ 3 දෙකයි S සඳහා නේද? තර දෙකයි කියලා දැම්මහම අපිට ඒකට අනුව උත්තරයක් එනවා 40යි මීටර. 3 සඳහා උත්තරයක් එනවා 90යි මීටර. මෙයා ගියන් දෙක දැම්මට පස්සේ අපිට එනවා මොකද්ද? උත්තරේ 50යි ms ඍණ 1 කියලා. 50යි ms ඍණ 1 ආපු අය 50යි ms ඍණ 1 ආපු අය හොඳට අත උස්සන්න. තප්පර 2 සිට 2.1 දක්වා. එහෙනම් S 2.1 ඍණ S2යි. 2.1 ඍණ 2 කියලා කියන්නේ දශම 1යි. දැන් S 2.1 හොයන්න ඕනේ අපි නේ. දෙක තප්පර 2කදී කිය දුර හොයාගන්න පුළුවන්. 10 වැඩි කිරීම 2 වර්ගය නේද? 2.1 සඳහා ගත්තාම 41යි. තියෙන 4.1 බෙදීම 0.1 කියන්නේ 41. මොකද? පොතේ තියෙන එක
පොතේ බොරු තියෙන්නේ පොතේ ගොඩක් ඒවා උත්තර. නැත්නම් ඉතින් ඕගොල්ලෝ ඒව වෙනකල් ගණන් හදලා දිනවනේ. ඔගේ තියෙනවා 3ක් බොරු උත්තර තියෙනවා. ඔයාලා නැත්නම් ඒවා ඒකේලකල් වදන්නේ නැහැනේ මොනවද වැරදිව කියලා. එහෙම මැද්දෙන් පොඩි බොරු උත්තර ටිකක් දාලා තියෙනවා. ඒතකොට ඔයාලා ගණන් හදනවානේ නැත්නම් ගණන් හදන්නේ නැහැනේ. ඕගොල්ලෝ උත්තරේ ගන්න මොකක් හරි කපටි කමක් කරලා උත්තරයක් ගන්නවා නැත්තම්. net me ඔරවන්න එපා මට. right බල ලකුණු ටික දාගන්න ලකුණු ටික දාගන්න ලකුණු ටික දාගන්න. ලකුණු ටික දාගන්න ලකුණු ටික දාගෙන ඉස්සරහට යන්න. ලකුණු ටික දාගෙන ඉස්සරහට යන්න. මේ මොකද්ද තියෙන්නේ? පළවෙනි ක්‍රමේ තියෙන්නේ ටොම් ඇන්ඩ් ජෙරි. වලිගෙන් අල්ලගෙන ගියා. දෙවෙනි එක 62ට ආවම මොකද්ද තියෙන්නේ? මොකද්ද? ස්නේක් ගේම් එක නේද? හම්බෙන ඒව කාගෙන යනවා ඉස්සරහට. හරිද? ඊළඟට තුන්වෙනි එක දෙකේ එකතුවක්. ඇයි මේක අහන්නේ මොකද්ද? සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය ඇහුවාම අනිවාර්යෙන් සාමාන්‍ය වේගය කියන්නේ වලිගෙන් අල්ලුවා. ඒක ගියා. හැබැයි වලිගෙන් අල්ලලා ගත්ත එකෙන් වගේ නෙමෙයි අපිට සාමාන්‍ය වේගයට ඕන කරන මුළු දුර හොයාගන්නේ. මොකද අපි කරේ? අර තියෙන දත්ත ටික පාවිච්චි කරගෙන ඒගොල්ලෝ සමීකරණ වගේ දීලා තිබ්බා. x = 10යි t වර්ගය. අපි කවදාවත් ඒ සමීකරණය මීට කලින් දැකලා නැහැ. ඒ සියල්ල අපි පාවිච්චි කළා තමයි මේක ගත්තේ. හරිද? ටොම් ඇන්ඩ් ජෙරි වලිගෙන් අල්ලන්න. නෑ දැන් වලිගෙන් අල්ලලා නෑනේ. වලිගෙන් අල්ලන මෙතඩ් එක මොකද්ද? වලිගෙන් අල්ලන්නේ කොහොමද? ඉස්සෙල්ලා ලියන්න ඕනේ මොකද්ද ඔයා? මුළු දුර. මුළු දුර හැදෙන්නේ කොහොමද? අන්න වලිගෙන් අදින්න ඕනේ. මුළු දුර හැදෙන්නේ කොහොමද? අන්න මේ හිතන විදිය තමයි ප්ලෑන් කරන්න. මේ ගාන එපා. මේවල් ලියපු ගමන් ගාන වැරදි. ඇයි? ඔයාට තියරි එක ලියලා උත්තර ගන්න විභාග ගණන් දෙන්නේ නැහැ. ඒතර ඔයා හදා ගන්න ඕනේ සවුනොන්ද? වලිගේ අල්ල ගැනීම සහ වලිගෙන් ඇදීම. ඒ කියනවා s = ut ඒක සමාන ඒව ලියපු ගමන් ඔයාගේ මෙතඩ් එක ප්‍රොසෙස් එක thought process එක වැරදි. වෙලාව ගන්න මේක හදිස්සි නෑ. මේ වැඩේ අල්ල ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. වැඩේ අල්ල ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. හරි. එකදී ඔයා මොකද කරන්න ඕනේ? ඔයා හිතන වෙලාව තමයි ගන්න ඕනේ. ඉලක්කම් නෙමෙයි හිතන්න ඕනේ. කොහොමද මේකට යන්නේ? අර කියන එකට යන්න. වලිගේ. කොහොමද වලිගෙන් අදින්නේ? මේක ඉවරයි. කීයද? 4යි නේ. බොයිස්ලා 4 දෙනා විතරයි. දැන් right දැන් බලන්න මොකද වෙන්නේ? වාහනයක් එලවගෙන යනවා. මෙහෙම වාහනේ එලවගෙන යනකොට ඉස්සරහින් කිසියම් ආකාරයක බාධාවක් පේනවා. මොනවාද වාහනයක් එලවගෙන යනකොට පේන පුළුවන් බාධා? දැන් ඔයාලට ලයිසන් නැති හින්දා හිතන්න බාධාව මොකක්ද? මොකද? ඇහෙන්නේ නැහැ. වාහනයක් කරහට දානවා. මනුස්සෙක් පාර බනිනවා. බල්ලෙක් පයින්නවා. හරකෙක් පයින්නවා. දැන් මේ ඔක්කොම සත්තු වත්තම දැන් මේක ඇස්සේ කියාගෙන යනවා. දැන් මොකක් හරි එහෙම පාර හරහා දැන් පොඩි බාධාවක් එනවා නම් දැන් කතාව මේකයි. දැන් ඔයා
මේකට ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ. ඔයා මේකට ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ. දක්වන්න ඕනද නැද්ද? දක්වන්න ඕනේ. ප්‍රතික්‍රියා දක්වන්න එපා. ඒතර ප්‍රතික්‍රියා දක්වනකොට මේ ප්‍රතික්‍රියා කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව කරනකොට ප්‍රතික්‍රියා දක්වන්න කාලයක් ගත වෙනවා. ඔයා හරකෙක් පාර පනිනවා. ඇස් දෙකෙන් දකිනවා. සංඥාව මොලේට යනවා. සංඥාව මොලේට ගියාම ඔයා ඒක මොලේ ඇතුලේ ප්‍රොසෙස් කරනවා. මොකද කල්පනා කරන්නේ? හරකයයිද? ඔහොම නවතීද? මම ස්ලෝ කරනවද? ගිහිල්ලා හප්පනවද? හප්. මොකද ගිහිල්ලා හප්පනවද කියලා. එහෙම හිතන්න හප්පනවද කියලා හිතන්නේ හප්පන එක නවත්ත ගන්නේ කොහොමද කියලා හිතනවා. මෙහෙම හිතනවා. මෙහෙම හිතමින් යනවා. හරි? දැන් ඕකට තප්පර ගානක් ගන්න බෑ. එයි තප්පර ගානක් ඕකට ගන්න ටියුබ් ලයිට්. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර මනුස්සයා හැප්පෙනවා. සතා හැප්පෙනවා. වාහනේ හැප්පෙනවා. ඒතකොට මේක තප්පරයකට අඩු කාලයක් ඇතුලේ ප්‍රොසෙස් වෙන්න ඕනේ. ඒකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතික්‍රියා කාලය කියලා. මේ ප්‍රොසෙස් වෙන කාලයට අපි කියනවා ප්‍රතික්‍රියා කාලය කියලා. ඒතකොට මේ ප්‍රතික්‍රියා කාලයේදී 0.5යි කියලා දීලා තියෙනවානේ. දැන් එයා යන්නේ මොන වේගෙන්ද? එයා යන්නේ මොන වේගෙන්ද? 18යි පැයට කිලෝමීටර් 18ක වේගෙන් යන්නේ. එතකොට පැයට කිලෝමීටර් 18න් තප්පර 5ක කාලයක් යනකොට ඒ යන කෙනා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. එහෙනම් අපිට ඒක එක දුරක් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් අර ප්‍රොසෙස් උනා තප්පර 5කින් අර ඔක්කොම උනා. හරකව දැක්කා. මොලේට සංඥාවක් යවුවා. මම බ්‍රේක් ගහලා නවත්තන්න ඕනේ. හරක පනින පාටක් නැහැ. ඊළඟට මොකද වෙන්නේ? මොලෙන් සංඥාවක් එවනවා කකුලට බ්‍රේක් පා ගන්න. අන්නේ 0.5 වෙලා තියෙන මේ ඔක්කොම. දැන් ඔයා බ්‍රේක් පාගනවා. දැන් බ්‍රේක් එක පෑගුවට පස්සේ වාහනේ යන්නේ මන්දණයෙන්. වාහනය මන්දණය වෙමින් යන්නේ. අන්නේ මන්දණය වෙමින් යන වාහනය ගමන් කරන දුර වෙනම ගන්න ඕනේ මන්දණය භාවිතා කරලා. මන්දණය ඇසුරෙන්. එහෙනම් ප්‍රශ්නය වලිගෙන් අල්ල ගන්නවා. වලිගෙන් අල්ල ගන්නවා. වලිගෙන් අල්ලගත්තාම මොකද වෙන්නේ? වලිගෙන් ඇල්ලුවාම වලිගෙ මොකක්ද? ගමන් කළ මුළු දුර වලිගෙන් අදිනවා. මුළු දුර කොටස් දෙකයි. මොනවාද කොටස් දෙක? එක ඒකාකාර ප්‍රවේගයෙන් ගල දුර. එහෙමත් ප්‍රතික්‍රියා කාලය තුල ගමන් කළ දුර දෙක මොකද්ද? මන්දණයෙන් ගමන් කළ දුර. එහෙනම් අපි කියනවා S1 දන S2. S1 කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර. S2 කියලා කියන්නේ මන්දණයෙන් ගමන් කළ දුර. මේ දෙන්න එකතු කරනවා. අපි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර හොයන්න පුළුවන් S සමානයි vt වලින්. මන්දණයෙන් ගමන් කළ දුර හොයන්න පුළුවන් S සමානයි ut ධන භාගයක් at වර්ගයෙන්. එහෙම නැත්නම් අපිට මේකේ දීලා තියෙන දත්ත අනුව අපිට පුළුවන් ඕනම් v වර්ගය සමානයි u වර්ගෙන් දත් දෙකයි s පාවිච්චි කරලා යන්නත්. මොකක් හරි ක්‍රමයකින් අපි අරගෙන අවසාන පිළිතුරු දෙක එකතු කරාම අපිට 36යි කියලා එනවා. හරිද කතාව? පැහැදිලිද? හරි. ශ්‍රිත කියලා කියන්නේ සමීකරණ කියන එක. බය වෙන්න එපා. ශ්‍රිතයක් කියන්නේ සමීකරණයක් කියන එක. අහන ප්‍රශ්නේ මට පැහැදිලි. 30 ms ශ්‍රේණි එකක නියත වේගයෙන් ගමන් කරන මෝටර රථයක් හදිසියෙම කන්දක් පාමුල නතර විය. කන්ද නගින අතරතුර. ඒ කියන්නේ එන්ජිම නතර වෙනවා. එන්ජිම නතරලා මෙහෙම යනවා. හරිද? දැන් මෙහෙම යන්නේ කෙනෙක් එකපාර එන්ජින් නවතිනවා. වැඩ කරන එක නවතිනවා. වැඩ කරන එක නවතුනාම කන්දේ කොහොම යනවා නිකන්. හරි? මොකද? තේරුණේ? යනවා කියන එක. ඒකනේ 30 ms වෙන වේගෙන් නියත වේගෙන් යනවනේ. හරිද? මෝටර රථය හදිසියෙම කන්දක් පාමුල නතර විය නැතුව මෙහෙම ලියගන්න. මෝටර රථය හදිසියෙම එන්ජිම නතර විය. කන්දක් පාමුල එන්ජිම නතර විය. එතකොට හරි. හරි. නියතවලනේ බලන්නේ කඳු පාමුල x සමාන බිඳුව ලෙස ගනිමින් කාලයේ ශ්‍රිත ලෙස පිහිටීම හා
ප්‍රවේගය සඳහා ප්‍රකාශන ලියන්න සමීකරණ ලියන්න. ශ්‍රිතයක් කියලා කියන්නේ සමීකරණය කියන එකේම වෙනස් අදහසක්. අපි ඒක එතනින් එහාට ගැඹුරට කතා නොකර යන්. ඒ කියන්නේ ඔයා ලියන්න ඕනේ v වලට අගයක් සහ s වලට අගයක් කාලය ඇසුරින්. එච්චරයි. ඒක ඔයා දන්න සමීකරණ වල ලියන්න. හරිද? මෙතන පොඩ්ඩක් වෙනස් කරමු අපි පොඩ්ඩක් අදහස චූටි වෙනසක් කරමු. කන්දක් පාමුලදී එතකොට පල්ලෙහාදි 30යි උඩදී බිඳුවයි නේ. පල්ලෙහාදි 30යි උඩදී බිඳුවයි. දැන් අපිට මේකෙන් ගන්න පුළුවන් x වල ශ්‍රිතය. මේකෙන් ගන්න පුළුවන් v වල ශ්‍රිතය. ඔය ශ්‍රිතයන් දෙක ගත්තද කියලා බලන්නකෝ. අපේ අත උස්සන්න බය වෙන්න එපානේ. මොකද්දනේ? අපේ හොඳට අත උස්සන්න ඔක්කොල්ල මෙන්න මේවා අත උස්සන්න ඕනේ. කෙලින් අත උස්සන්න බාන මේ වැලමිට දිගෑරලා. අයි මොකද ප්‍රශ්නේ? නේද x කියලා කියන්නේ දුරනේ. මොකද s කමන්නේ. ඔය s කියලා ලිව්වට කමන්නේ. දැන් අරය කියලා දෙන්නේ කඳු පාමුල x සමානයි බිඳුව ලෙස ගනිමින් කියලා කියන්නේ. ඒ කියන්නේ x අක්ෂය කියන එක නෙමෙයි x කියන්නේ. වර්තන කඳු පාමුල x බිඳුවයි කියලා කිව්වම මම මේක x ඉස්සෙල්ලා කිව්වා දැක්කේ නේද? x සමානයි 10යි t වර්ගය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් x අක්ෂය කියලා කියන්නේ දුර අදහසක්. ප්‍රස්ථාරයක නම් x අක්ෂය හැමතිස්සෙම කාලය. දැන් දුරක් සඳහා ගන්නකොට පොළව දිගේ වුණත් අපි මේ පැත්තට x දිශාව y කියලා ගන්න නැහැ. මොකද y උඩටනේ රොකට් එකක් වගේ නම් තමයි y කියලා ගන්නෙ. දැන් අපි බාස්කට් බෝලයක් වගේ එකක් කියනකොට y අක්ෂය කියලා එකක් එනවා. සාමාන්‍ය වාහනයක් වගේ යනකොට x අක්ෂය කියලා x සමානයි බිඳුව යා කියලා තියෙනවා. x සමානයි බිඳුව කිව්වම මම මොකද කරන්නේ? මම ගන්නවා x වල අගය කියන්නේ කවුරු කියලාද? ආරම්භක පිහිටුම කියලා. ඒක x වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඒක s කියලා කියන්න එහෙම කමක් නැහැ. s වලින් තිබ්බට කමක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. මෙතන සංකේතෙ එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද එයා කියන්නේ ඔයා පෙන්눔 කරන්න ඕනේ මම සලකන මොකද්ද? මම සලකන පිහිටුම් අක්ෂය xද sද මොකක් හරි y හරි මොකක් හරි ඔයා කැමති සංකේතයක්. ඒකට ගැටලුවක් නැහැ. හරි? හැබැයි v වලට නැති v නේ අපිට දාන්නේ සාමාන්‍යයෙන් v බිඳුව කියලානේ මම කියන්නේ. දැන් මේ ආරම්භයේදී v බිඳුව අපි කියන්නේ මොකක් කියලාද? u කියලා. එහෙම ඒගොල්ලෝ එක එක සංකේත වලින් තමයි ගණන් දෙන්නේ. අපි හිතන් ඉන්නේ තියරි එකේ තියෙන විදිහටම ගණන් දෙන්නේ නැහැ. කියන එක තේරෙනවද මං? තියරි එකේ තියෙන සංකේත වලින්ම ගණන් දෙන්නේ නැහැ. හරිද? මං කියන එක පැහැදිලිද? රයිට්. දාගන්නකෝ වань. දැන් මොකද කාන්ති? දැන් මට පොඩි දවස් ගන්න. දැන් කොහොමද මේ දෙකම පාවිච්චි කරලා ගන්න හදන්නේ? උපරිම ලක්ෂයේදී v කීයද? උපරිම ලක්ෂයේදී v කීයද? බිඳුවයි. එහෙනම් v වලට බිඳුව දාලා t හෙව්වා. t අගය පළවෙනි එකට දැම්මා. මොකද කරන්නේ? s වලට අගයක් ගන්න පුළුවන්. හරිද? තේරුණාද ඔයාලට මං කියපේ? v බිඳුව වෙන අවස්ථාවේදී කාලය හෙව්වනම් v බිඳුව වෙන මොහොතේදී කාලය හෙව්වනම් v බිඳුව වෙන මොහොතේදී කාලය හෙව්වනම් කාලය මෙතනට දැම්මා නම් x වලට අගය ගන්න පුළුවන්. මට තේරුණේ නැහැ. කඳු පාමුල x සමාන බිඳුව ලෙස වනිමින් කාලයේ ශ්‍රිත ලෙස පිහිටීම හා ප්‍රවේගය. පිහිටීම කියන්නේ මොකද්ද? විස්ථාපනය. විස්ථාපනයේ s හරි x හරි සංකේත ඉච්චර ඔලුවට ගන්න එපා. s හෝ x කියලා හිතන්නකෝ. ඒ මොකක් හරි වලින් ආ සමීකරණය තියෙන s සමානයි මොකද්ද 30යි t දාන එහෙම තියන්නේ ගැටලුවක් නැහැ. හරි. ඒතර පිහිටුම කියන්නේ කොහොමද? s වලින් හෝ x වලින්. ප්‍රවේගය කියන්නේ කොහොමද? v වලින්. හරිද කතාව? පිහිටුම කියන්නේම අනිවාර්යෙන් හැමතිස්සෙම විස්ථාපන අක්ෂය. තේරුණාද කියන ටික? හා තේරුණාද? ඔය දෙන්නට තේරුණාද? නවතින තැන අහන්නේ නේද? ඊළඟ කොටස B කොටස තියෙන්නේ. B කොටස තමයි බිඳුව කියලා දාන්න තියෙන්නේ. ඒක එතන තාම දාලා නැහැ. තාම ওই කොටසට ඇවිල්ලා නැහැ. B වලදී තමයි ඒක එන්නේ. B කොටසේ තමයි ඒක ඇල්ලෙන්නේ. හොඳ දැන් නෙමෙයි. ඉස්සෙල්ලා මේ ශ්‍රිතය ලියලා තියෙන්නේ. මේ මම මෙතන මේ මුළු ගානම කියවුවට පස්සේ එන එක තමයි මම මේ දාලා දෙන්නේ. v සමානයි බිඳුව කියන්නේ උඩ ඊළඟ කොටස B කොටස බලන්නකෝ. B කොටසේ පෙන්නනවා v සමානයි බිඳුව කියලා.
හරිද? හරිද? මම ඊටු ටික මේ ටික ලියලා ඉවර කරාම ඊටු ටික හදන්නම් B කොටස හදමු අපි ඊට පස්සේ. වෙන්නේ වෙලා ගිහිල්ලා නේ ඒකනේ මේ වෙලා තියෙන්නේ උඩ. දැන් ඔය වාහනයක බ්‍රේක් ගහපු ගමන් බින්දුව වෙනවද වාහනේ ප්‍රවේගය? නෑනේ. එන්ජිම නැවතුණා කියලා කියනකො. එන්ජිම නැවතුණාම වාහනේ එකපාරට නවතිනවද? එකපාර නවතින්නේ නෑ. මොකද වෙන්නේ? ඒ තියෙන ප්‍රවේගයෙන් හිමින් ඉදිරියට ගිහිල්ලා මොනවා වෙන්න ඕනද? මොනවා වෙන්න ඕනද? මන්දනය වෙලා තමයි බින්දුවට එන්නේ. ඒ සඳහා යම්කිසි කාලයක් ගත වෙන්න ඕනේ. ඒ කාලය තමයි අපි ඔය කතා කරලා තියෙන්නේ. හරි නේද? මං යන්නද ඊළඟ ස්ලයිඩ් එකට? හරි. ඔන්න උපරිම ලක්ෂ්‍ය සඳහන් එබැවින් මෝටර රථය නතර වීමෙන් පසු කන්ද ඉහළට ගමන් කළ උපරිම දුර සොයන්න. දැන් ඔය ඇහුවා ඇයි අපි V.0යි කියලා කිව්වේ? උපරිම දුර කියන්නේ වාහනේ වාද ඉතුරු ටිකේ ප්‍රශ්න ඇහුවා. මෙහෙම ගිහිල්ලා වාහනේ නවතින කොහෙලා හරි. නවතින වෙලාව තමයි ආ උපරිම ගමන් කරන දුර වෙන්නේ. එතකොට ඒ උපරිම ලක්ෂ්‍ය ළඟා වෙනකොට යාගේ පසු ප්‍රවේගය බිඳුවයි. පසු ප්‍රවේගය බිඳුවයි කියලා දැම්මාම කාලය තප්පර 15යි. කාලය ගිහිල්ලා එතනට ආදේශ කරාට පස්සේ මුළු දුර අපිට ගන්න පුළුවන් 225යි මීටර කියලා. හරිද කතාව? මේ සම්පූර්ණ ගාන තේරුණාද කියන්නස? තේරුණාද? සම්පූර්ණ ගාන තේරුණාද? තේරුණාද? සම්පූර්ණ ගාන දැන් තේරුණාද? තේරුණාද? හොකී ක්‍රීඩකෙක් මිදුණු පොකුණක් මත ඔහුගේ ස්කේට් මත සිටගෙන සිටින විට ප්‍රතිවාදී ක්‍රීඩකෙක් පකෙක සමග ලිස්සා යමින් 2.12 මීටර තප්පරයට ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරයි. 3 තත්පරයකට පසුව පළමු ක්‍රීඩකයා තම ප්‍රතිවාදියා ලුහු බැදීමට තීරණය කරයි. ඔහු 4 ms ඍණ 2ක ඒකාකාර වේගවත්ව හොත් ඔහුට ප්‍රතිවාදියා අල්ලා ගැනීමට කොපමණ කාලයක් ගත වේද? මේ කාලය තුළ ඔහු කොපමණ දුරක් ගමන් කර තිබේද? හරි අපි මේකේ පොඩි උදව්වක් අරගෙනමු. මේකේ ක්‍රමවේදය මේක. ක්‍රමවේදය උගන්වන්න හදන්න. ළමයි දැන් මේවා හදන්න ඕනේ ආ. දැන් මේවා හදන්න පටන් ගන්න ඕනේ. මොකද දන්නවද? දැන් මම දැක්ක දේ තමයි මේ දෙන්නෙක් මම මෙතන තාම බලන්න බැරුණා. මේ පැත්තම මුකුත්ම කරලා නැහැ. දැන් ඕකේ වෙන්නේ මොකක්ද දන්නවද? ඔයා ඔහොම ඉන්නවා. ඔයා මේක ලියනවා. ඔයා හිතනවා මේක ලිව්වම ඔයාට මේක පුළුවන් කියලා. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. ඔයා සමීකරණයක් ලියන එක මට ඔයාගේ අතින් අල්ලලා කරවන්න බෑ. ඔයාට ගාණක් දුන්නාම ඒකේ සමීකරණයක් ලියවන එක මට ඔයාගේ අතින් අල්ලලා කරවන්න බෑ. ඒක මොකද්ද කරන්න? ඔයාම තමයි කරන්න ඕනේ. ඔයා ලියන්න පටන් ගත්තාම තමයි ඔයාගේ වැරද්ද හොයලා මට නිවැරදි කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ මේක ලියන්න ඕනේ. ෆිසික්ස් කවදා හරි ඒක ගන්න ඕනේ නම් ඔයා තනියෙන් වැරදියට හරි ගණක් හදන්න ඕනේ. දැන් අපි ගනිමු මෙන්න මේ කියන කතාව. මේ වගේ ඒවායේ කතාව තමයි මෙහෙම ක්‍රීඩකයන් දෙදෙනෙක් වාහන දෙකක් ඔය වගේ කාරණා ගැන තියෙනකොට සමහර වෙලාවට මේ A සහ B ගත්තහම මේ A' කියන B' කියන පිහිටුම් වලට එන්නේ මේවට අපි කියනවා පසු කිරීම හඹායම් පසු කිරීම හඹායම් වගේ දේවල් වලට අවශ්‍ය එකක් ගත්තාම මෙයා පටන් ගන්නවා කිසියම් ආරම්භක ප්‍රවේගයකින්. මෙයා ආරම්භක ප්‍රවේගයකින් යනවා. මේ දෙන්න යම් තැනකින් එකම තැනින් වෙන්න පුළුවන්, වෙන තැනකින් වෙන්න පුළුවන්. මෙයා යන දුර SB කියලා කියන්න පුළුවන්. මෙයා යන දුර SA කියලා කියන්න පුළුවන්. මෙයා පටන් ගන්නවා T බින්දුවෙන් මෙයා T මම දන්නේ නැහැ මෙයා කොහොමද පටන් ගන්නෙ කියලා. කොහොම හරි කමන්නේ මේවා අපි දන්නේ නැහැ කියලා හිතන් T A කාලයක් යනවා. මෙයා තව T B කාලයක් යනවා. පසු කරන තැන වගේ තැනක් ගත්තා. මේකේ සංකල්පය මම ලියන්නේ මෙන්න මෙහෙම. SA
කියලා කියන්නේ SB ධන S බිඳුව ධන හෝ ඍණ S බිඳුව TA සමානයි TB ධන හෝ ඍණ T බිඳුව. SA TSB. එතකොට මේ සංකල්පය අදහස තමයි SA අපි හිතමු මේකම වෙන්න පුළුවන් මුවෙක් පසුපස හඹා යන කොටියෙක්. එහෙම නැත්නම් හොරෙක් පසුපස හඹා යන පොලිස් කාර්යයක්. මීටර් 100 දාවකින් දෙදෙනෙක්. රේසින් කාර් දෙකක්. මේ වගේ ඒවා. සමහර වෙලට දෙන්න පටන් ගන්න එකම ස්ථානයෙන් මේකට බිඳුව නැතු එකක් හරි දාමු නිකන් ඕනම එකක්. එතකොට මෙයා සමහරට කලින් පටන් ගන්නවා, මෙයා ටිකක් ඉස්සරහින් පටන් ගන්නවා, මෙයා තප්පරයකට පස්සේ යන්න ගන්නවා, මෙයා මීටර 5ක් ඉදිරියෙන් ඉඳන් පටන් ගන්නවා. මොකක් හරි වෙන්න පුළුවන්. ඒ දෙන්න අතර දුරෙහි සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඒ දෙන්නගේ කාලයේ සම්බන්ධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ දුරෙහි සම්බන්ධය සහ කාලයේ සම්බන්ධය අපි ඊළඟට එකතු කරනවා අපේ පරණ පුරුදු සමීකරණයට. මොකද්ද පරණ පුරුදු සමීකරණය? මෙන්න. දැන් A සඳහා මේක ලියනවා, B සඳහා මේක ලියනවා. ලියලා ඉවර වෙලා තොරණ තියෙන්න පුළුවන්, තොරණ නැති වෙන්න පුළුවන්, ආරම්භක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්, ආරම්භක ප්‍රවේගයක් නැති වෙන්න පුළුවන්. A කියන සමීකරණය ද්විපද සමගාමී ලෙස විසඳලා අපිට අවශ්‍ය කරන කරුණු සොයාගෙන යනෝක තමයි අපේ වැඩපිළිවෙල. ලියාගන්න පොඩි වෙන පාට පෑනක් අරගෙන ලුහු බැඳීම්, හඹා යෑම් සහ පසු කිරීම. ලුහු බැඳීම්, හඹා යෑම් සහ පසු කිරීම කියලා දාලා මේ සටහන දාගන්න. වෙන පාට පෑනකින් යන්න දිගටම. ඒ කියන්නේ දෙන්න අතර තියෙන වෙනස්කම් තියෙනවා නම්, ඒ කියන්නේ දැන් අපි ගමු පළවෙනි එක්කෙනා පටන් අරගෙන යම් කාලයකට පස්සේ නම් දෙවෙනි එක්කෙනා පටන් ගන්න. දැන් මේ ගානිත් එක්ක අපිට යනකොට තේරෙනවා ඒක. දැන් තප්පර 3කට පාසු කිව්වම T බිඳුව කියන්නේ තප්පර 3. එක්ක කලින් එක්ක පස්සේ. ඒ වගේම තමයි දුරත් පිහිටන ස්ථානයේ ඉඳන් යාට පුළුවන් ටිකක් කලින් පටන් ගන්න පුළුවන්, පස්සේ පටන් ගන්න පුළුවන්. එතකොට ඒකේ දුර අතර පරතරයක් එනවා. රයිට්. දැන් මේක බලන්න, මේ තියෙන ඩයග්‍රෑම් එක මේක ටක් ගාලා අඳින්න බලන්න. මේකෙත් ඔයාලට පොඩි දේවල් දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි මෙතන ගත්තාම ඔයාලට මේක T බිඳුව කිව්වොත් මේක T නෝට් ඍණ 3. හැබැයි මේක T නෝට් කිව්වොත් මේක T නෝට් ධන 3. එයි. අර කලින් පටන් ගන්න එක්කෙනා. පළවෙනි එක්කෙනා කලින් පටන් ගන්න, දෙවෙනි එක්කෙනා පස්සේ පටන් ගන්න. ඒතර ඔයාලට අයිතිය තියෙනවා ධනද ඍණද කියලා තෝරගන්න. මම කියන දේ නේද? මෙයා T බිඳුවේදී පටන් ගන්නවා. එතකොට මෙයා T නෝට් වෙනකල් යනවා කියලා හිතන්නකෝ. T සමානයි බිඳුවේදී පටන් අරගෙන T සමානයි T නෝට් වෙනකල් යනවා. එහෙම වුණොත් මෙයා පටන් ගන්න 3න් නේ. එතකොට මෙයා වෙන්නේ කීයද? T නෝට් ඍණ 3. හැබැයි මම මෙයා T නෝට් කියලා ගත්තොත්, මෙයා T නෝට් කියලා ගත්තොත් මෙයා T නෝට් ධන 3. මොකද එයා වැඩිපුර තප්පර 3ක් යනවා. පැහැදිලිද කියන එක? ඒක තමයි මේ ධන හෝ ඍණ කැලලක් මෙතන ලියලා තියෙන්නේ. සමහරට පුළුවන් මෙයා පිටිපස්සෙන් පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? මෙයා පිටිපස්සෙන් පටන් ගත්තොත් S1 ධන මේ S නෝට්. එතන ගණන් වල වෙන්න පුළුවන් අවස්ථා තමයි අර මම පෙන්නලා තියෙන්නේ. දැන් අපි මේ වගේ ගණන් කීපයක් හදලා බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි. ටක් ගාලා මේක ඇඳගන්න. තේරුණේ? ඔව්. ඔයා මේකට මාරු කරගන්න කියලා නේ. මේක යවන්න අර O level groups. හරි නේද ළමයි? හරිද? රුපියල්ද නේද? දැන් බලමු මෙන්න ඔන්න කතාව. දැන් දෙවන ක්‍රීඩකයා ගත කරන කාලය පළමු ක්‍රීඩකයාට වඩා තප්පරයක් අඩු බව තෝරා ගත්තාම අපි ලකුණක් ගන්නවා ඒකට. හරිද? ඒක තමයි පළවෙනි වැඩේ. දෙවෙනි එක මොකද්ද? පළවෙනි ක්‍රීඩකයා යන දුර සහ කාලය අතර සම්බන්ධය ඕක. හරිද?
දෙවනි ක්‍රීඩකයා සඳහා දුරහා කාලය අතර සම්බන්ධය ඕක. ඇයි ආරම්භය පටන් ගන්න නිශ්චලතාවයෙන්. හැබැයි එයා මොකද වෙන්නේ? එයා ත්වරණය වෙනවා. හරි නේද? එයා ත්වරණය වෙනවා. හරි? දැන් අපි මොකද කරන්නේ? S1 සමානයි S2 කියලා ලියනවා. ලියලි ඉවරලා. දැන් අපි දෙන්න සමාන කරලා T වලට උත්තරයක් ගන්න. දැන් ආයි මගේ මූණ දිහා බලන් ඉන්න එපා. උත්තරේ ගන්න. වර්ධිලා තියෙන වර්ගජ සමීකරණයක් සුළු කරන්න බලමු අපේ ළමයි O level වලට ABC ගත්ත ළමයි. කොහොමද මේ වර්ගජ සමීකරණ සුළු කරන්නේ කියලා කවුද විභාගේ කොපි කරලා රිසල්ට්ස් ගත්තේ කියලා අපිට මේකෙන් පස්සේ බලා ගන්න පුළුවන්. මොකද මේ සතියේ ඔයගලන්ට තියෙන හෝම්වර්ක් එක මෙතන ඉඳන් ඒකයි. දැන් දන්නවා ගිය සතියේ හෝම්වර්ක් එක 31 ඉඳන් 60 වෙනකල් අද තියෙන 61 ඉඳන් 80 වෙනකල්. හරිද? ඒතකොට ඒකෙන් මේ කොටසක් ඇදලා දෙන්න හදන්නේ. ඒකයි මේ පොඩ්ඩක් පාඩම වෙනස් කරලා තියාගෙන ඉන්නේ අද. ඔයාලට මේක වැඩේ අල්ලලා දෙන්න. දැන් මේ ගැටලු විසඳීම නැත්තම් දැන් ලබන සතියේ පිටු ටික අරන් ගිහී ප්‍රශ්නාංක ටික දාලා පිටු භාගේ ඉඩ තියලා හැම එක්කෙනාම. තේරෙනව නේද මේක? උත්තරයක් ගන්න ඕන ළමයි. මෙන්න වර්ගජ සමීකරණය මෙන්න මේක. හරිද සමීකරණය? උත්තරය තාවා. දීලා තියෙන උත්තරය තාවා. නියමයි. කොල්ල හොඳයි. හරිද බලමු ළමයින්ට මොනවද උනේ කියලා. මෙහෙම දෙයක් සිද්ධ වුණාද? 8.2 ආපු අය 8.2 ආසන්න වශයෙන් 8.2යි. ආපු අය නාපු අය කියන්නේ ගෙදරදී නාලා ආපු අය. හරි අතුස්සන. අතුස්සන ගෙදරදී නාලා ආපු අය කියලා. හරි නේද? දැන් මේක ටික ටික අල්ල ගන්න මේ වැඩේ යන විදිය දැන්. හරි. ඊළඟ කැලත් හොයලා ඉවර කරන්න. හරි. අපි එතනින් නවත්තමු අදට. ඊළඟ කැලට හදලා ඉවර කරමු. ළමයි ලබන සතියේ අලුත් පාඩම් පටන් ගන්නවා. අර රිසල්ට්ස් වලින් පස්සේ කවුරු හරි යාළුවෝ ඉන්නවනම් පටන් ගන්න. ඒගොල්ලන්ට අලුතෙන්ම සෙක්ෂන් එකක් වෙනම යනවා කවර් අප් එකක්. ඒක පොඩ්ඩක් යාළුවන්ට ෂෙයා කරන්න. මම ගෲප් එකේ දාලා තියෙනවා පෝස්ට් එකක්. දාන්න ආයෙත් යවන්න. මුලින් ඉඳන් පටන් ගන්න කවුරු හරි කැමති. Excuse me. Sorry. හරි. ඕගලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. අර අලුතෙන් පටන් ගන්න. අලුතෙන් පටන් ගන්න එකට මග හැරිච්ච අයට මුලින් ඉඳන් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කවර් කළා මේකට එකතු වෙනවා. මේක ඉන්න ගමන් ඒකට එන්න තියෙනවා. හරි. ඒ කියන්නේ ඔන්ලයින්. තේන? මග හැරිච්ච මුල් ටික පළවෙනි ඒකකේ සම්පූර්ණයෙන් ඔන්ලයින් කරගෙන එනවා. හරි. ඒක ලබන සතියේ පටන් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක. ලබන සතියේ අපි මෙහෙක පටන් ගන්නවා මොකද? සාපේක්ෂ චලිතය කියන අලුත් මාතෘකාව. එතන ඉඳන් යනවා මේක ප්‍රශ්න සාකච්ඡා කරනවා. පළවෙනි අධ්‍යයනය යන්නේ සාපේක්ෂ චලිතය. දෙවෙනි කොටස මේකේ ගණන් ගැටලු සංවාද 61 ඉඳන් 31 ඉඳන් 60 වෙනකල් පළවෙනියට ඊට පස්සේ මේක ටික ටික කරගෙන යන්න ඕනේ. හරි. අන්තිම කොටස ඉතින් දුර හොයන්න ඕනේ 134යි. මේ පිටට ආපුවයි උත්තරය ආපුවයි 134.4ක් හෝ ආසන්නාගයක් දශම ස්ථාන වලට. ඔයාලට ඕන එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේ 12 කියන එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. මම අනිත් සමීකරණයට ගියේ නැති හේතුව තමයි ඒක වර්ගජ ප්‍රකාශනයක් නිසා ඔයාලට වර්ග කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම සරල සමීකරණෙම හදලා උත්තරේ ගත්තා. හරිද? right. හරි යන්න දාගන්න පුළුවන්. අනේ මේක ෆුල් ට්‍රයි එකක් දෙන්න. මේ ගණන් ටික අමාරුයි. ඔය 61 ඉඳන් 80 වෙනකල් තියෙන ගණන් ටික කෙලින්ම විභාග මට්ටමේ ගැටලු. හොඳේ. ඉතින් අමාරුයි කියලා කියන්නේ විභාගයට වඩා අමාරුයි නෙමෙයි. හොඳේ විභාග මට්ටමේ ගැටලු. දැන් මේ ගාන මේ විදිහටම දෙනවා අර වර්ගමූලයේ ලකුණ දීලා. දැන් වර්ගමූල 3 තියෙනකොට ඒගොල්ලෝ දෙනවා වර්ගමූල 3 1.7 ගන්න. එච්චරයි.
ගාන ඕකම තමයි. කිසිදු වෙනසක් නැහැ. හරි. ඒ නිසා පොඩි try එකක් දෙන්න. තනියෙන් හදන්න අමාරු නම් යාළුවෝ පොඩ්ඩක් එකතු වෙලා දැන් අපේ සමහර ළමයි කරනවා අපේ ඉංග්‍රීසි මීඩියම් එකේ ළමයි කරනවා රෑ 11 විතර පොඩි Zoom meeting එකක් දාගෙන Google meeting එකක් දාගෙන උන් ගණන් හදනවා. බෝඩ් කෑලි අල්ලගෙන ඒවා අපිට හිටපු ගමන් ෆොටෝස් රැට එවනවා. සර් මේ අපිට නිදා ගන්න නැතුව අපි මේ වැඩ කියලා සිකුරාදා රැට එහෙම අපිට ෆොටෝස් එවනවා. උන් වැඩ කරන ඒවායින් හරිද? ඒ කියන්නේ පෙන්නන්න බොරුවට වැඩ කරනවා කියලා පෙන්නන්න. එතකොට හවසට නිකන් හරි හෝම්වර්ක් මදි වුණොත් එහෙම බැලුම් ගන්න නැහනේ. ඒ කියන්නේ රෑ 1ට 2ට එවනවා මෙසේජස් පෙන්නලා අපි වැඩ කියලා පෙන්නන්න. කොහොම හරි කමන්නේ දෙන්න එකතු වෙලා තුන් එකතු වෙලා එහෙම try එකක් දෙන්න. මොකද මේක තනියම හදන්නත් අමාරුයි යා. වර්තමාන මං කියන්නේ මේක තනියමම කරන්නත් ටිකක් අමාරුයි. හිතන්න උදව්වක් ඕනි පළවෙනි වටේදී. හැබැයි ලබන අවුරුද්ද යනකොට ඔයාලට තේරෙයි මේක වෙනස්. ඒක වෙන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? දිගටම මේ වැඩේ මහන්සි වෙලා කරමින් යන්න ඕනේ. රයිට් මේකනේ. අයිබෝන්